සඳේ නුඹ ඉන්නවා Welcome back to මගේ හදතාරුකා මැදුරේ සඳේ මට පේනවා නුඹේ රුවමාහදේ ගැඹරේ Welcome back to my YouTube channel. ඔයාලව ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට එකතු කරගන්නවා. ඉතින් අද වැස්ස දවසක් උදේ චුට්ටක් වැස්සා. මට හිතුණා ඔයාලත් එක්ක අද මගේ දවස එහෙම නැත්නම් දවසෙන් භාගයක් හරි බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් හැමෝටම කියනවා එකතු වෙලා ඉන්න මාත් එක්ක අද මම මොකද කරන්න කියලා බලමු. ඇත්තටම මට vlog එකක් කරන්න ඕනේ කියලා මතකුනේ. උදේට එක් විවරට පස්සේ මේ මං දැන් ඊයේ ඉඳලා හිතාගෙන ඉඳියා අද මම කොණ්ඩේට තෙල් ටිකක් දාලා නානවා කියලා. මොකද හෙට මට වෙන ගමනක් යන්න දෙනවා. ඒ නිසා ඉතින් මේ තෙල් දාන්න හදුවේ. ඇත්තටම මගේ ළඟ හදපු තෙලයක් නෑ මට හදාගන්න බැරි වුණා. මේ ගොඩක් වෙලාවට මම කරපිංච ඔයිල් එක තමයි කොණ්ඩේට දාන්නේ. ඉතින් අත තියෙනවා මෙන්න මේ තෙල් එක. කුමාරිකා තෙල් එකක් තියෙන්නේ නේ මේ කුමාරිකා නෙමෙයි නම කේෂා. තියෙන්නේ මේ මේක ඇත්තටම ඔය කොහේ යනකොට චුට්ටක් බින්ද දෙයක් විතර අරගෙන කොණ්ඩේට දාන එක. මොකද මේ සිලිකන් එහෙම ගන්න මම ලොකර කැමති නැහැ. ටිකක් කලන්කට ඇලෙන ගතියක් නිසා මේ ඉතින් මේකෙන් දාලා පැයකක ඉඳලා මේ නාන්න තමයි හැදුවේ. ළමයි මාව මේ තෙල් එක දාන්නේ මට වෙන තෙල් එකක් දාන්න නැති නිසා. මොකද මේ කොණ්ඩේ නැත්තම් ඩ්‍රයි වෙනවා. මේ හින්දා තමයි මම නිකම්ම හරි මේ තෙල් එක දාන්නේ ගෙදර තියෙන එක නිසා. නැත්තම් ඇත්තටම ඔයාලා ගෙදර තෙල් එකක් ඉඳගෙන කොණ්ඩේට දාන්න. කොණ්ඩේ අනේක ගොඩක් නතර වෙනවා මේ කරපිංච ඔයිල් එකෙන්. මම ඒකත් YouTube එකකින් බලලා ගොඩක් කල්ටි යූස් කරනවා. මම අර කොණ්ඩේ කලර් කරනවා කපනවා කාලෙන් කාලට කියලා විකාරනේ මේ නිසා තමයි දැනෙන්නේ නැති ගොඩක්. මොකද කොහොමද කොණ්ඩේ වෙනවා හරි පරක්කුයි. මට කරපිංච ඔයිල් එකකින් කොණ්ඩේ යන එක ටිකක් කන්ට්‍රෝල් වෙනවා. මේ කොණ්ඩේ වොලියුම් එක හොඳට හැදෙනවා. It's a kind of hang on one නාගෙන ආවා. ඉතින් මේ දැන් මම මේ සන්ක්‍රීම් එක ගන්න කියලා හදන්නේ. එච්චරයි ළමයි මම ඇත්තටම යූස් කරන්නේ. ඔන්න ඔච්චරයි.
ඩොක්ටර් රෂල්ලගේ සන්ක්‍රීම් එකයි ලිප් බාම් එකට වැස්ලින් එක යූස් කරන්න. ඔන්න ඔච්චර තමයි මම ගෙදර ඉන්න දවසට පාවිච්චි කරන්නේ. කලාවට මම කරන්නේ දවසම නිකක් ගොහේ ඉන්නවා. එහෙම නැත්නම් නවල් එකක් බලනවා. නවල්ස් බලන්නේ Facebook එකෙන්. කොටස් නවකතා ටික බලනවා. මේ ඉතින් ගොඩක් කොටස් 60ක් වගේ තියෙන එකක් මට දවසින් බලලා ඉවර කරන්න පුළුවන්. ඒ ඇසිතින් තේ එකක් බොනවා. තවට කනවා. ඉතින් ඔය ටික කරනවා. දවසම තමයි අද උදේ රැස්සට මේ වෙනකොට මැස්ස පායලා. ඉතින් අහස් උනාට චුට්ටක් වහින්න වගේ වහිවලාකුවක් තියෙනවා. සැලෙනවද? නෑනේ. දවස ඔය විදිහට තමයි යන්නේ. මේ වෙලාවේ නවල් එකක් බලන්න කියලා හැදුවේ. ඉතින් හවස වෙනකම් මේක තමයි මගේ රාජකාරිය. මම හිතුවා මෙතනින් අද vlog එක ඉවර කරන්න. චූටි vlog එකක්. පළවෙනි vlog එක අඩුපාඩු කොටක් ඇති. ඒ නිසා මේ ඒ දේවල් මෙන්ෂන් කරලා කමෙන්ට් එකක් දාන්න කියලා හැමෝටම කියනවා. ගිහින් එන්නම් මගේ YouTube channel එක subscribe කරලා හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරේ.